So hi guys, ඉතින් අද කතා කරන්න යන්නේ අපේ part 3 එක අපේ Shopify dropshipping වල. ඉතින් මේකේ basically කතා කරන්නේ අපේ website එක හදලා ඉවරයි අපේ previous video වල. අපිට දැන් කරන්න තියෙන marketing part එක. ඉතින් marketing part එකට ඕගොල්ලන්ට කරන්න පුළුවන් කොටසක් මම ඕගොල්ලන්ට දැන් කලින් video එකේ upload කරලා තියෙනවා. ඉතින් මම ඕගොල්ලන්ට පෙන්නන අපේ previous website එක මේක මම ආයෙ design කරපු එකක්. ඔයාලට use කරන්න පුළුවන් සාමාන්‍යයෙන් දීලා තියෙනවා. ඉතින් plug theme මේක මම AI plug theme එකකින් use කරේ. ඉතින් පොඩ්ඩක් design එක පොඩ්ඩක් improve වෙන්න. ඉතින් මම මෙතන website එකේ preview එක පෙන්නන්නේ ඔයගලන්ට. ඉතින් අපි යමු දැන් කොහොමද අපි ලංකාවේ ඉඳලාද වෙන country එකක ඉඳලාද කොහොමද USA target කරලා අපි audience එකක් හදාගන්නේ. ඉතින් social media වල. So yeah, let's go. හරි අපි මේ method එකට යමු. මේක ඇවිල්ලා අපි සාමාන්‍ය example එකක් විදිහට අපි use කරන VPN එකක් ඔයගලන්ට download කරන්න පුළුවන්. ඉතින් මම මෙතන ඒ වුණාට recommend කරනවා ඔයගලන්ට use කරන්න කියලා. මම use කරන VPN එක මොකද සමහර VPN මම use කරන්න බැලුවා මෙතන issue එකක් එනවා. ඉතින් ඇත්තටම මේ VPN එක ඔයගලන්ට buy කරන්න අමාරු වුණා. සාමාන්‍යයෙන් යන්න monthly $5 වගේ තියෙන හොඳ VPN එකකට ඔයාලට ඒක search කරලා බලන්න පුළුවන් VPN එක Google එකෙන්. ඉතින් VPN එකක් ඔයා set up කරගන්න buy version එකක් යන්න මොකද ගොඩක් issues තියෙනවා ඔයා normal free trial version එකක් use කරද්දී. ඉතින් මම මේ අවස්ථාවේදී මේ Node VPN එක තමයි use කරන්නේ. මම දැන් use කරන එක මං ඉන්නේ. ඉතින් ඒ VPN එක නම් මට දැන් කිසිම issue එකක් ආවෙ නැහැ. මං use කරපු එක පාරකවත්. ඉතින් ඒක මම ඔයගොල්ලන්ට recommend කරනවා ඔයගොල්ලෝ use කරන්න පුළුවන් නම් මේ VPN එක use කරන්න. හරි. මම VPN එක connect කරනවා. ඉතින් මම මේ වෙලාවේදී TikTok account එකක් buy කරලා තියෙන USA වලින්. ඉතින් මේක ඇවිල්ලා ඔයගොල්ලන්ට buy කරන්න පුළුවන්. මම description එකේ මම දාලා තියෙනවා previous video එක මම මේ account එක buy කරපු. ඔයාලටත් ඒ website එක නැත්නම් ඔයාලට ඕන තරම් Google එකේ ගිහිල්ලා ඔයාලට buy කරන්න පුළුවන් USA තියෙන account එක. ඇයි අපි USA තියෙන account එක buy කරන්නේ? අපිට ඒක පහසු වෙනවා මොකද primary location එක විදිහට USA register වෙලා තියෙන හින්දා. මොකද අපිට බෑ නැතුව VPN එක connect කරලා ඔයාට සාමාන්‍ය USA account එකක් ඔයා දැන් location එකකින් හදලා ඒක ගොඩක් දුරට සාර්ථක වෙන්නේ නැති method එක. ඉතින් මම recommend කරනවා මේ step ටික මෙහෙම follow කරන්න. අපි basically මම මෙතන මගේ account එක connect කරනවා. ඉතින් මම ඔයාලන්ට මේකේ පෙන්නන්නම් මේ විදිහට තමයි ඔයගොල්ලෝ USA ඇත්තටම follow කරන්න. ඔයාට එන step ටික easy. එනකොට මෙතන price එකක් තියෙනවා ඔයගොල්ලන්ට ගෙවන්න. ඉතින් ඔයගොල්ලෝ බලන්න මොකද ඔයගොල්ලෝ කරන්න කියලා. ඉතින් මෙතන ඔයගොල්ලන්ට TikTok account එක use කරන එක social media වැඩවලට විතරක් නෙමෙයි මේකේ තියෙනවා creator program ඒ වගේ දේවලුත් ඔයගොල්ලන්ට access කරගන්න පුළුවන්. හැබැයි මෙතන තියෙන එකම issue එක ඔයගොල්ලෝ ඒ වගේ දේවල් වලට යනවා නම් අනිවාර්යෙන් document verification එකක් තියෙනවා කියලා මතක තියාගන්න. ලංකාවේ ගොඩක් කටේ videos දාලා තිබ්බ මෙහෙම කරලා ගන්න පුළුවන් කියලා creator program එක ඇත්තටම බෑ. මොකද ඒගොල්ලෝ සල්ලි withdraw කරන්න මේ document verification එක නැතුව. ඉතින් ඒකට ඔයාලට හොයාගන්න තියෙන්නේ ලංකාවේ කවර USA ඉන්න කෙනෙක්. ඉතින් ඔයාලට එහෙම process එක ගන්න පුළුවන් නම් මම කියනවා ඉතින් මේ step ටිකත් ඔයගොල්ලෝ ප්‍රයෝජනෙට ගන්න කියලා. ඉතින් මම මෙතන පෙන්නන්නම් මගේ previously මම මේ account එක කරලා තියෙන total views ප්‍රමාණය තියෙනවා. ඔයාලට පේනවා ඇති මෙතන 22k වගේ. ඉතින් ඔයගොල්ලන් බලා ගන්න පුළුවන් කොහෙද මේකේ තියෙන location. මොකද මම මේක previously UK වටත් connect කරා USA වටත් connect කරා. ඉතින් ඕගොල්ලන්ට ඇත්තටම content creating වලට ඇවිල්ලා මේ method එක use කරන එක තමයි easyම ඔයගොල්ලන්ට USA base එකක් target කරන්න. ඉතින් මෙතන වෙන කිසිම issue එකක් නැහැ. මතක් කරනවා මම මේක use කරද්දී ඔයාලට මොන හරි දෙයක් පැහැදිලි නැත්නම් ඔයාලට පුළුවන් මට comment එකක් දාන්න නැත්නම් මම ඔයාලට private contact කරගන්න. ඉතින් මේක TikTok එකට විතරක් නෙමෙයි. මේක මං TikTok account එක විතරයි buy කරේ. හැබැයි මෙතන තියෙන අනිත් example එක තමයි මං හදපු YouTube short video. ඇත්තටම මම මේක ඇවිල්ලා මං මාගව තිබ්බ account එක මං කිසිම දෙයක් කරේ නැහැ. ඔයාට create කරන්න පුළුවන්. මෙතන බලන්න total views එක දැන්ට මම videos 10 12ක් වගේ ප්‍රමාණයක් දාලා තියෙන්නේ. total views ප්‍රමාණය 16k තියෙනවා. ඇත්තටම 140ක audience එක USA ඇවිල්ලා තියෙන. ඉතින් මම recommend කරනවා ඔයගලන්ට මේ විදිහට Instagram එක target කරලා බලන්න. මොකද Instagram එක නම් මම මේ වෙලාව videos දාලා නැති හින්දා මම ඔයගලන්ට මෙතන පෙන්නන්නේ නැහැ. මම පෙන්නන Shopify එකේ analyze වලින් ඔයගලන්ට මෙතන පේනවා ඇති session ටික අපේ ඇවිල්ලා තින්නේ 400 ගණන්ම TikTok එකෙන්. ඉතින් මෙතන මම ඔයගලන්ට location එක පෙන්නන්නම්. ඔයගලන්ට මෙතන පේනවා ඇති ඇවිල්ලා තියෙන හැම එක වගේම USA නැත්නම් UK වලින්.
ඉතින් මේ විදිහට අපි ඔඩියන්ස් එක ටාගට් කරොත් කියන්නේ අපි ඩ්‍රොප් shopping try කරන හින්දා අපිට orders ගන්න ඕනේ සාමාන්‍යයෙන් අපිට හොඳ ගාන amount එකක් හම්බෙන countries හින්දා. ඉතින් මම recommend කරන හැමතිස්සෙම USA UK වගේ country එක ටාගට් කරන එකේ තියෙන වාසිය මේක තමයි. මෙතන එක්සැම්පල් එකක් විදිහට ඔයා මේ ස්ටෙප් ටික ෆලෝ කරලා ඔයා කොහොමද හරියටම හිතන්නේ ඔයාගේ account එක USA බේස් වෙලා audience එකට ටාගට් වෙනවා කියලා. ඔයාට easy ස්ටෙප් එක ඔයාගේ account එක කොහොමද හොයන්නේ? ඔයා search එකට ගිහලා search keyword එක ගහන්න TikTok shop කියලා. එතකොට මෙන්න මේ විදිහට TikTok shop එක open වෙනවා නම් ඔයාගේ account එක දැන්ට ඇත්තටම හඳුන්වාගෙන තියෙන්නේ TikTok එකෙන් USA කියලා. ඒ කියන්නේ USA account එකක් කියලා. ඉතින් ඒකෙ හින්දා තමයි ඔයාගේ audience එක USA target වෙන්නේ. මේක ඇත්තටම working method එකක් 2025 ඔයාලට කිසිම issue එකක් නැතුව use කරලා බලන්න පුළුවන්. කිසිම method එකකින් ඔයාලට කිසිම issue එකක් වෙන්න මේක ඇවිල්ලා නැහැ. ඉතින් ඔයා USA target කළ content creating කරන්න ඉන්නවා නම් මේ method එක ඔයාලට ඉතාම පහසුයි. next video එකක් තියෙනවා ඔයාලට USA target කරන part 2 sim එකක් ගෙනල්ලා ඒ method එක. ඉතින් මේක පොඩ්ඩක් ඕගලන්ට සංකීර්ණ වැඩි. ඉතින් මම recommend කරනවා මේ විදිහට try කරලා බලන්න. ඇත්තටම ඔයාලට target කරගන්න පුළුවන් හොඳ USA නැත්නම් ඔයා UK target කරන countries එකක්. දිගටම content upload කරලා බලන්න. මාස 3ක target එකක් තියෙනවා. ඔයා Shopify use කරනවා නම් ඉතින් 3 month වාගේ කාල සීමාව හොඳටම ඇති හොඳ result එකක් දාන්න. so අපි next video එකේ මම ඔයාලට ගෙනන් සාමාන්‍ය content creating මේ පැත්තට මම ඉක්මනට result වගේ ගේන්න බලාපොරොත්තු වෙනවා. so yeah, see you in next video.